හායි යාළුවෝ හැමෝටම කොහොමද? කාලෙකට පස්සේ මං අද අරන් ඉන්නේ ලස්සන travel destination එකක් ගැන. ඒ තමයි සුන්දර නුවරඑළිය. ඒ වුණාට අපේ බෑඩ් ලක් එකට අපි අනුරාධපුරෙන් ගමන පටන් අරන් මාතලේ පහු කරනකොටම අපිට හයියෙන් වැස්සා. ඒ වැස්ස එක දිගටම නුවරඑළියටම යනකම් අපිට අත්විඳින්න සිද්ධ වුණා. අපේ මේ travel එකට හස්බන්ඩ්ගේ යාළුවෝ එයාලගේ family members-ලා තමයි එකතු වෙලා හිටියේ. ඉතින් චූටි පැටව 4 දිනකුත් අපිත් එක්ක මේ ගමනට එකතු වුණා. මම කීප පාරක්ම නුවරඑළිය travel කරලා තියෙනවා. ඒත් මේ පාර නම් climate එක සෑහෙන වෙනස්. මගේ first time experience එක ඒ වගේ climate එකක. සීතලයි වැස්සයි හුළඟයි දරා ගන්න බැරි තරම් කියලා ඔයාලට වීඩියෝ එක බලනකොට හොඳටම තේරෙයි. අපි එකමඩේෂන් ගත්තේ නුවරඑළිය පොලිස් පරීක්ෂක සංචාරක බංගලාවේ. එතන view එක නම් මාරම ලස්සනයි. එතන හිටපු කාර්ය මණ්ඩලයත් හරිම සුහදශීලී විදියට අපිට හොඳින් සැලකුවා. ඒත් මං අර කලින් කිව්වා වගේ දවස් 3ක අපේ travel එක අපි හිතපු විදියට අපි ප්ලෑන් කරපු විදියට සක්සස් කරගන්න අපිට පුළුවන් උනේ නෑ. ඒකට හේතුව ඇද හැලිච්ච තමහා වැස්ස. ඉතින් ආයෙම පාරක් තවත් ලස්සන travel destination එකක් බලන්න යන්න හිතාගෙන අපි නුවරඑළිය ගමන අවසන් කළා. ඔයාලට තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මං එනවා. මගේ channel එක subscribe කරලා මගේ අලුත් වීඩියෝ එකක් බලන්න ලෑස්ති වෙලා ඉන්න.